මෙතන අපිට බරපතල කාරණාවක් තියෙනවා මේ හර්ෂණ සූරියප්පෙරුම් මැතිතුමා පිළිබඳව. ඔහු ද්විත්ව පුරවැසියෙක් කියලා දැන් හෙළි වෙලා තියෙනවා, වාර්තා වෙලා තියෙනවා. ඔහු ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙක් වශයෙන් ඉඳලා ඔහු පසුව ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය අරගෙන තියෙනවා. දැන් මේ වාර්තා වෙලා තියෙන කරුණු අනුව ඔහු 2010 පෙබරවාරි මාසේ 3 වෙනිදා තමා ඔහුට ද්විත්ව පුරවැසි සහතිකය ලංකාවේ ආගමන සහ විගමන පාලකවරයා විසින් නිකුත් කරලා තියෙන්නේ. ඔහුගේ ඒ ද්විත්ව පුරවැසි සහතිකයේ අංකය මට ඔබට පෙන්වන්න පුළුවන්. ඒක තමා C1.9.0.6.0.8.28. ඉතින් මේක තමා ආගමන සහ විගමන ඒ පාලකවරයා විසින් ඔහුට නිකුත් කරලා තියෙන ද්විත්ව පුරවැසි සහතිකයේ අංකය. ඉතින් මේක වැරදි නම් එහෙම නැත්නම් මේ ද්විත්ව පුරවැසි භාවය ඔහු යම් අවස්ථාවක ඉවත් කරගෙන තියෙනවා නම් මං හිතන්නේ ඔහුට පුළුවන් ඇවිල්ලා කතා කරලා ඒක එහෙම වෙලා නැහැ කියලා කියන්න. නමුත් අපිට බරපතල ගැටලුවක් තියෙනවා මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට මේ බරපතල වංචාව සම්බන්ධයෙන් ඔහු කිසිම ප්‍රකාශයක් කරන්නේ නැහැ. ඉතින් ඔහු ද්විත්ව පුරවැසියෙක් වීම පිළිබඳව මෙතන අපිට බරපතල ගැටලුවක් තියෙනවා. ඔබ දන්නවා ඔහු වර්තමාන රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වගේම නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියටත් කටයුතු කළා. අපේ රටේ ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියෙකුට බෑ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න. එතකොට යම් කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවුරුම් දෙනකොට අපේ ව්‍යවස්ථාවේ 10 වන පරිච්ඡේදයේ 63 වන වගන්තිය අනුව ඔහු දිවුරුම් ප්‍රකාශයක් දෙන්න ඕන. ඔහු දිවුරුමක් දෙන්න ඕන. ඒ දිවුරුම තමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ගෞරව බහුමානයෙන් යුතුව ප්‍රතිඥා දෙමි. එතකොට හර්ෂණ සූරියප්පෙරුම් මහත්මයා මෙන්න මේ ප්‍රතිඥාව දීලා තමා මන්ත්‍රීවරයෙක් වුණේ. එතකොට ඔහු මන්ත්‍රීවරයෙක් වෙනකොට ඔහු පැහැදිලිවම දැනගෙන හිටියා ඔහු ද්විත්ව පුරවැසියෙක් කියලා. ඒ වගේම ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න බෑ. ඒ වුණොත් ඒක ව්‍යවස්ථා විරෝධී කියන එකත් ඔහු දැනගෙන හිටියා. ඉතින් මෙතන බරපතල ප්‍රශ්න කීපයක් අපිට තියෙනවා. පළවෙනි එක තමා ඔහුගේ ඒ ද්විත්ව පුරවැසිභාවය ඔහු තමන්ගේ පක්ෂයට, පක්ෂ නායකයට හෙළි කරාද කියලා. එහෙම හෙළි කරා නම් ඒක දැන ඔහුට මන්ත්‍රීවරයෙක් වෙන්න අවස්ථාවක් දුන්නද කියලා. ඒ වගේම මේ මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳවත් අපිට ඒ ගැටලුවම පණ නගිනවා. මේ ද්විත්ව පුරවැසිභාවය කියන මේ කාරණාව මතු වුණාට පස්සේ ඒක යට ගහන්න ඔහුට අස් වෙන්න කිව්වද කියලා. ඒ වගේම අපිට ඊටත් වඩා මෙතන බරපතල ප්‍රශ්න කීපයක් තියෙනවා. පළවෙනි එක තමා ද්විත්ව පුරවැසියෙකුට රජයේ භාණ්ඩාගාරය බාර දීම නිවැරදිද? ඒක වර්තමාන රජය හිතනවාද ඒක සුදුසු දෙයක් කියලා. තුන්වන කාරණාව තමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැනම උල්ලංඝනය කරපු කෙනෙකුට මුදල් අමාත්‍යාංශයේ ලේකම්කම දෙන්න තරම් ආණ්ඩුවට ඔහු කෙරෙහි ඒ විශ්වසනීයත්වයක් ඇති වුණේ කොහොමද කියන එක. ඉතින් අපි අහනවා ආණ්ඩුවෙන් ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් කරුණා කරලා මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. ඔබ ද්විත්ව පුරවැසියෙක් බව පිළිගන්නවද නැද්ද? ඔබ ඔබගේ ද්විත්ව පුරවැසිභාවය යම් අවස්ථාවක ඉවත් කරගත්තා නම් ඒ කොයි අවස්ථාවේද කියන එක.